හැමෝටම ඉදා සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද ගිය ඕඩර්ස් ටික බලන්න තමයි ඇවිල්ලා ඉන්නේ. මම ගොඩක්ම කැමති ඩිසයින් එකක් මේක ඔයගොල්ලෝ දන්නවා මම කලිනුත් කියලා තියෙනවා. මේ දරුව පළවෙනි පාර කරන එක්කෙනෙක් ලීපබුල් ඕනමන්ස් වලින් මම දාලා තියෙන පැකේජ් එක තමයි මිලදී අරන් තියෙන්නේ. රුපියල් 4500යි. මේ සෙරප්පු අපිට සාමාන්‍ය සෙරප්පු වගේම ඉතා හොඳ මිලකට ඩිසයින් කළාට පස්සේ අලෙවි කරන්න පුළුවන්. ලස්සනට ඩිසයින් ටික ගලපලා ඩිසයින් වර්ග 5කින්ම මම ඩිසයින් ටික දාලා තියෙනවා වෙනස් වෙනස් ඩිසයින් වලින් වෙනස් වෙනස් හැඩ වලින්. මේ තියෙන අදගේ තවත් ඕඩර් එකක්. මේ දරුවා මගෙන් පළවෙනි පාර තමයි බරු වරගත්තේ. ඒ වගේම මේ ඕනමන්ට්ස් ටික විතරයි ඕඩර් කළේ. ඩෙලිවරි charge එක ගොඩක් පොඩි ගාණක් ගියේ මේ ටිකට. මේ තියෙන අද පැක් කරපු තවත් ඕඩර් එකක් බෙඩ් ෂීට් ඕඩර් එකක්. මේකේ මගේ ඔෆර්ස් 4ක්ම තියෙනවා. ඔෆර්ස් 4කින් තමයි මෙයාගේ ඕඩර් එක පැක් වෙන්නේ. ඊට අමතරව ඕඩර් කරපු බඩු ටිකටත් මම ඩෙලිවරි ෆ්‍රී දීලා ඔෆර් එකක් වගේ ගාණ අඩු කරලා තියෙනවා යාට. මේකට ඉස්සෙල්ලාම මේ සිංගල් බෙඩ් ෂීට් 4ක් දාලා තියෙනවා. ඒක මම යාට ඔෆර් එකෙන් පිට ඔෆර් එකට වඩා චුට්ටක් අඩුවෙන් ප්‍රයිස් එකකට තමයි දීලා තියෙන්නේ. ඊළඟට ලොකු බාත් ටවල් ඔෆර් එක අරගත්තා ඩෙලිවරි ෆ්‍රී මම දාලා තියෙන මේ කලර්ස් තුන යා තෝරපු තුනක්. ඒ තුනේ මම යා ඩේට් එක දාලා තියෙනවා. ඊළඟට ලොකු සර්වියට් 6ක් ඕඩර් කරලා තිබ්බා ලොකු ඩිස්කවුන්ට් ප්‍රයිස් එකකට මම යාට ඒ 6 දාලා දුන්නා ලස්සන කලර්ස් වලින්. ඊළඟට බෙඩ් ෂීට් 8කුයි ඒ එක කොටුරයකට කොටුර දෙක ගානේ මැච් කරලා කොටුර 16ක ඕඩර් එක තියෙනවා ඊළඟට මෙයාටම දාලා. ඒකෙදි සයිස් එක වෙන්නේ 90යි 60. ඒ කියන්නේ 6යි 5 ඇඳවල වලට දාන එකෙන් බෙඩ් ෂීට් 4යි. ඔෆර් එක තමයි අරන් තියෙන්නේ. ඊට පස්සේ 90යි 72කින් ඊට වඩා ලොකු සයිස් එකකට දාන බෙඩ් ෂීට් 4යි. ඒ 4ට ගැලපෙන කොටුර දෙක ගානේ කොටුර 16ක්. කොටුර ටිකත් මම ලොකු ඩිස්කවුන්ට් ප්‍රයිස් එකකට තමයි දීලා තියෙන්නේ. ඊළඟට මගේ ඩබල් බෙඩ් ෂීට් ඔෆර් එක තමයි අරන් තියෙන්නේ 3300 තියෙන ඩෙලිවරි ෆ්‍රී තියෙන. ලස්සන කලර්ස් 4කින් දාන්න කියලා කිව්වා. ඉතින් මම තියෙන ලස්සනම කලර්ස් 4කින් යාට ඕඩර් එක දාලා දුන්නා. ඊළඟට තියෙන නෙට් බඩු ඕඩර් එකක් අද පැක් කරපුවා. මේක printed එක green color එක තමයි යා ඉල්ලුවේ. මේක ඇති ළමයි ඕගොල්ලන්ට ලොකු ඇඳවල් 5කට මහන්න නෙට් රෙදි මේක තියෙනවා. ඒ වගේ මේකට ඕන කරන හැම දෙයක්ම තියෙනවා. නෙට් කොකු, නෙට් බට ඒ ඔක්කොම ටික තියෙනවා. රේන්ද ඔක්කොම ටික තියෙනවා. සුජින් ඔක්කොම ටික තියෙනවා. ගැලපෙන ලස්සන කලර්ස් වලින් ඕගොල්ලන්ට අරගන්න පුළුවන්. මේකෙදි මෙයාගේ කොළ පාටට ගැලපෙන රේන්ද සුජින් ඔක්කොම ටික දාලා තියෙනවා. නෙට් කොක්කේ ඉඳන් දාලා තියෙනවා. මේ පැක් එකකින් ඕගොල්ලන්ට පුළුවන් නෙට් 5ක් මහ ගන්න 6යි 5 6යි 6 ඇඳවල වලට ගැලපෙන නෙට් 5ක් මහ ගන්න පුළුවන් ඕගොල්ලන්ට පොඩි ප්‍රමාණයක් ඉතුරුත් වෙනවා. ඊළඟට අලුත් ළමයෙක්ට ගිය සෙරෙප්පු ජෝඩු 15ක ඕඩර් එකක් මේක. එයා ගැලපෙන පාට වලින් මල් දාලා තිබ්බා. පාට 4ක් දාලා කොළ පාටයි, රතු පාටයි, සුදු පාටයි, රෝස පාටයි. ඒවට ගැලපෙන මල් දාලා තිබ්බා. ඒකට කෝඩ් ඉල්ලලා තිබ්බා. සෙරෙප්පු ජෝඩු 15කට සාමාන්‍යයෙන් කෝඩ් 7මාරක් යනවා. ඒතකොට 8ක් ඕන වෙනවා. 7මාර බාග නැති හන්දා මම සාමාන්‍යයෙන් බාග යවනවා, ලූස් යවනවා. යාරයක් වුණත් මම ලූස් යවනවා. හේතුව අර ගොතන ඩිසයින් වලට. වෙනම ගත්තොත් කෝඩ් එකක්ම පාඩු හන්දා වෙනම තව සල්ලි වියදම් වෙන හන්දා. මම ඒ වගේ ඩිසයින් තියෙනකොට කොහොමද ලූස් කෝඩ් යවනවා. නමුත් සාමාන්‍ය සෙරප්පු ජෝඩු 15ක් තියෙනවා නම් කෝඩ් 7මාර. ඒතකොට 8 තමයි යවන්නේ. මේකෙදි මේ දරුවා මගෙන් ඉල්ලලා තිබේ කෝඩ් 4යි. යාගාව මං හිතන්නේ කළු පාට කෝඩ් ඇති. ඒකයි මගෙන් ඕඩර් එක දැම්මේ නැත්තේ. ඊට පස්සේ නයිලෝන් ත්‍රෙඩ් එක, ඊට පස්සේ මේ වගේ ලස්සන මල් ටික ගම් වර්ග B6000 විතරයි ඕඩර් එක දැම්මේ. ටැග් ටික ඕඩර් එක දාලා තිබ්බා යා. ඉතින් මේ විදිහට තමයි ඕගොල්ලන්ට පෙන්වන්න ඕනේ කියලා හිතපු ඕඩර්ස් ටික පැක් වුණේ. මම මේ හැම දෙයක්ම පෙන්වන්නේ ඕගොල්ලන්ට අයිඩියා එකක් අරගන්න කොහොමද තමුන් අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්නෙ කොහොමද මේක අනිත් කට්ටිය කරන්නේ කියන අයිඩියා එකක් අරගන්න. ඉතින් තමුන්ගම කියලා සොරකියාව පටන් ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ආස කෙනෙක් ඉන්නවා නම් කැමති කෙනෙක් ඉන්නවා නම් මගේ නම්බර් එක තියෙනවා 077 127 1157 නම්බර් එකට WhatsApp message එකක් දෙන්න. තවත් දෙයක් කියන්න ඕන පුතේ WhatsApp නැති කට්ටිය කතා කරනවා. ඒ දරුවෝ කිසිම ප්‍රශ්නයක් නැහැ. මට කෝල් කරලා මගේ තව නම්බර් එකක් තියෙනවා මගේ එයාටල් නම්බර් එකක් 075 228 24 23. ඒ නම්බර් එකට කෝල් එක දාලා ඕන ටික කියන්න මම ලස්සනට පැකේජ් එක ඕගොල්ලන්ගේ හදලා දෙන්නම්. හරි නේද? හැමෝටම සුබ දවසක්.